හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපේ ෆිල්ම් ෆැන්ටසියා මූවි රිවිව් YouTube channel එකට. ඉතින් වෙනද වගේම අදත් අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා තවත් ලස්සන සුපිරි මූවි රිවිව් එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න කියලා. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාලට දැනගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් අද ගෙනාව මූවි එක ගැන කතා කරනවා නම් මූවි එකේ නම තමා 2014 දී රිලීස් වුණ VIP කියන ලස්සන මූවි එක. මේ මූවි එක මේ වෙනකොට IMDb රේට් එක 7.9 වගේ ඉහළ රේට් එකක් ලබා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඉතින් මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා රඝුවරන්ව. රඝුවරන් කියන්නේ හොඳට ඉගෙනගත්ත ඩිග්‍රී එකකුත් තියෙන රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න තරුණ කොල්ලෙක්. ඉතින් රඝුවරන්ගේ මල්ලි හොඳ ජොබ් එකක් කරන නිසාම හැමදාම රඝුවරන් තාත්තගෙන් බැනුම් අහගෙන තමයි ජීවත් වෙන්නේ. රඝුවරන් මෙහෙම ගෙදරට වෙලා ඉද්දි රඝුවරන් දකිනවා එයා පැත්තේ ගෙදරට පදිංචියට අලුතෙන් කට්ටියක් එනවා. එදාම හවස රඝුවරන්ගේ අම්මා කියනවා එයා පැත්තේ ගෙදරට පදිංචියට නිලියක් වගේ කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් අම්මා මේ ගැන කිව්ව නිසාම ඒ කෙල්ලව බලන්න රඝුවරන්ට ආසාවක් ඇති වෙනවා. මේක නිසාම රඝුවරන් එහා පැත්තේ ගෙදරට බෝලයක් විසි කරලා ඒක ගන්න වගේ ගෙදරට යනවා. ඉතින් මෙතනදී රඝුවරන් බලන්නාව කෙල්ලගේ අම්මව හම්බ වෙනවා. මෙතනදී රඝුවරන් දැනගන්නවා මේ ගෙදර ඉන්න කෙල්ලගේ නම ශාලිනී කියලා වගේම එයා දන්ත වෛද්‍යවරියක් කියලා. ඉතින් ශාලිනීගේ ගෙදර ඉඳලා රඝුවරන් එළියට එද්දි රඝුවරන්ගේ තාත්තා මෙතනට එනවා. ඉතින් මෙතනදිත් රඝුවරන්ට එයාගේ තාත්තා රස්සාවක් කරන්නේ නැහැ කියලා එක ඒවා කියනවා. එදා රෑ වෙලා ශාලිනීව කොහොම හරි බලන්න ඕන නිසා රඝු එයාම හදාගත්ත දුරදක්නකින් ශාලිනීගේ කාමරේ පැත්ත බලනවා. මෙතනට රඝුගේ අම්මා ඇවිල්ලා රඝු එක්ක කතා කරනවා. මෙතනදී රඝු කියනවා හෙට එයාගේ යාළුවෙක්ගේ පාටි එකක් තියෙනවා එයාට රුපියල් 2000ක් දෙන්න කියලා. ඔන්න ඉතින් රඝු ඊළඟ දවසේ පාටි එකට යන්න ලෑස්ති වෙනවා. මෙතනදී රඝුගේ අම්මා මෙච්චරයි ගන්න පුළුවන් උනේ කියලා රඝුට රුපියල් 200ක් දෙනවා. ඉතින් රඝු මේකත් අරන් එළියට බහිද්දිම රඝුගේ මල්ලි කාර් එකක් ගෙනල්ලා මිදුලේ නවත්තනවා. රඝුට මේකට අවුල් නිසා එයා මෙතන මග ඇරලා මෙතනින් යන්න යනවා. ඉතින් රඝුවරනුයි එයාගේ යාළුවනුයි පාටි එකට ගිහිල්ලා හොඳටම බොනවා. මෙයාලා බීලා එද්දි මෙයාලව පොලිසියෙන් අල්ලනවා. මෙතනදී කාගේවත් අතේ සල්ලි නැති නිසා රඝුවරන් ළඟ තිබුණු රුපියල් 200 දීලා මෙයාලා මෙතනින් යන්න යනවා. කොහොම හරි රඝුවරන් බීලා ගෙදර එද්දි කාර් එකකින් ආපු ගෑනු ළමෙක් මෙයාගේ බයික් එක හප්පනවා. කොහොම හරි මේ කෙල්ල රඝුවරන්ව ගේ ළඟට ඇරලවන්න යනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි ශාලිනී. ඉතින් රඝු ශාලිනීගේ ගෙදර ළඟ නැවතිලා ශාලිනීට කියනවා මේ ගෙදර නිලියක් වගේ ගෑනු ළමෙක් ඉන්නවා කියලා අම්මා කිව්වා. මම දුරදක්නෙකුත් හදාගෙන බැලුවා ඒත් බලාගන්න බැරි වුණා කියලා. ඉතින් කොහොම හරි රඝුවරන්ගේ අම්මට ශාලිනී රඝුවරන්ව බාර දීලා කියනවා රඝුවරන් පාරේ වැටිලා හිටියා කියලා. මේ වෙලාවේ රඝුවරන්ගේ තාත්තාට හොරෙන් අම්මා රඝුවරන්ව ගෙට ගෙනියනවා. ඉතින් ඊළඟ දවසේ තාත්තා ගිය ගමන් අම්මා රඝුවට ගහනවා පාරේ වැටිලා ඉඳලා අල්ලපු ගෙදර ගෑනු ළමයා රඝුව ගෙනත් දැම්මේ කියලා. කොහොම හරි රඝු යනවා එයාගේ බයික් එක හොයාගෙන එන්න. ඉතින් කොහොම හරි රඝු බයික් එක හොයාගෙන බයික් එක පැදගෙන එනවා. රඝු බයික් එක පැදගෙන එද්දි ශාලිනී ආයෙමත් රඝුව හප්පනවා. රඝු නැගිටලා අහනවා ඊයේ රෑත් මාව හැප්පුවේ ඔයා නේද? ඒ මදිවට වැටිලා හිටියා කියලා අම්මට බොරුත් කියලා. මෙතනදි රඝු කියනවා මට ඕනේ නම් පොලිසිය යන්නත් පුළුවන් කියලා. ඉතින් ශාලිනීත් මෙතනදි කියනවා මාත් පොලිසිය යනවා දුරදක්නකින් මාව හොරෙන් බලපු නිසා කියලා. රඝු මෙතනදි කියනවා අම්මා නිලියක් වගේ කියලා කියපු නිසා බැලුවේ ඇත්තටම නිලියක් වගේ නෙවෙයි කියලා රඝු මෙතනින් යන්න යනවා. ඉතින් පහුවදා ශාලිනීගේ අම්මා රඝු ගැන කියන කතා ඇහුණට පස්සේ ශාලිනී ගිහින් රඝුගෙන් කියපු දේවල් වලට සමාව ගන්නවා. මෙතනදී රඝුත් ශාලිනීගේ කාමරේ දිහා හොරෙන් බලපු එකට ශාලිනීගෙන් සමාව ගන්නවා. ඉතින් කාලයක් යද්දි මේ දෙන්න ළඟින්ම ආශ්‍රය කරන්න පටන් ගන්නවා. දවසක් ශාලිනී රඝු දෙන්නම කෝවිලකට යනවා. රඝු මෙතනදී කියනවා මෙහෙන් ගිහින් මොකක් හරි ජොබ් එකක් කරනවා කියලා. ඒත් මෙතනදී ශාලිනී රඝුට කියනවා ලබන මාසේ ශාලිනීගේ බර්ත්ඩේ එක නිසා ඒකෙන් පස්සේ යන තැනක යන්න කියලා. ශාලිනී මෙතනදී කියනවා මේ පාර බර්ත්ඩේ එකට එයාට iPhone එකක් තෑගි ලැබෙයි කියලා. ඉතින් මේක නිසාම ශාලිනීට iPhone එකක් අරන් දෙන්න කියලා හිතාගෙන රඝු ජොබ් එකකට යනවා.
කොහොමරි මාසේ අන්තිමේදී රගුට 50000ක සැලරි එකකුත් හම්බ වෙනවා. ඉතින් රගු සැලරි එකත් අරගෙන ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර එනවා. රගු ගෙදර ආවට පස්සේ රගු අම්මට 10000ක් දීලා 40000ක් අරගෙන යනවා ශාලිනීට iPhone එකක් අරන් දෙන්න කියලා හිතාගෙන. ඉතින් රගු එළියට යද්දි දකිනවා රගුගේ මල්ලි අඬ ඉන්නවා කියලා. රගු මෙතනදී අඬන්නේ ඇයි කියලා අහද්දි මල්ලි කියනවා කෝස් එකකට බඳින්න තිබ්බ සල්ලි හොරගම් කරලා කියලා තාත්තට ඒ ගැන කියන්න බෑ කියලා. ඉතින් මෙතනදී රගු ළඟ තිබුණ සල්ලි ටික මල්ලි අතට දීලා රගු මෙතනින් යන්න යනවා. ඉතින් රගු කොහොමරි රෝස මලකුත් අරගෙන ශාලිනීගේ බර්ත්ඩේ පාටි එකට යනවා. බර්ත්ඩේ පාටි එක ඉවර වෙලා ශාලිනීට තෑග්ගකුත් දීලා රගු මෙතනින් යන්න යනවා. ඉතින් ශාලිනී තෑග්ග ඇල්ල බලද්දි දකිනවා රගු හදපු දුරදක්නේ. රගු මෙතනදී ශාලිනීට ගිෆ්ට් එකක් විදියට දීලා තියෙන්නේ එයාගේම දුරදක්නේ. ඉතින් එදා රෑ වෙලා රගු එයාගේ කාමරයට ගිහිල්ලා සිගරට් බොනවා. රගුගේ තාත්තට අහු වෙනවා. මේක නිසා මෙයාලා අතර පොඩි රණ්ඩුවකුත් ඇති වෙනවා. ඉතින් රගුට තරහා ගිය නිසා උඩ තට්ටුවට ගිහිල්ලා හංගලා තිබුණ බෝතලයක් අරන් හොඳටම බොනවා. රගු බොන අතර ශාලිනී මෙතනට ඇවිල්ලා කියනවා ශාලිනී රගුට කැමතියි කියලා. පහුවදා රගුගේ තාත්තයි මල්ලි දෙන්න වෙඩින් එකකට දුර පළාතකට යනවා. තාත්තලා යන නිසා රගුට කියනවා අම්මට අසනීප නිසා රගුට කොහෙවත් යන්න නැතුව අම්මව බලාගන්න කියලා. ඒත් ඉතින් එදා රගු ශාලිනීව එක්කන් එළියට යනවා. ශාලිනී රගුයි දෙන්න බීච් එකට වෙලා ඉද්දි රගුගේ අම්මා රගුට දිගටම කෝල් කරනවා. ඒත් ඉතින් මෙතනදී රගු අම්මගේ එක කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් රගු ටික වෙලාවකට පස්සේ හෙමීට ගෙදර එනවා. ගෙදර ගිය රගු දකිනවා රගුලා ඒ ගෙදර සෙනග පිරීලා ඉන්නවා කියලා. ඉතින් රගු ගෙදරට ගිහින් බලද්දි තමා රගු දැනගන්නේ රගුගේ අම්මා නැති වෙලා කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ රගුගේ තාත්තයි මල්ලි දෙන්න රගුගේ මූණක්වත් බලන්නේ නැහැ. ඒක නිසාම රගු යාලගේ උඩ තට්ටුවේ පොඩි හට් එකක් වගේ එකක් හදාගෙන තනියම ජීවත් වෙනවා. දවසක් රගුයාගේ කූඩාරමට වෙලා ඉද්දි මල්ලි ඇවිල්ලා කියනවා ගෙදරට කට්ටියක් ඇවිල්ලා නිසා තාත්තා යට කතා කරනවා කියලා. ඉතින් රගු පහලට ගිහින් බලද්දි දැනගන්නවා එයාගේ අම්මගේ පෙනාලු බද්ධ කරපු ගෑනු ළමයාගේ පවුලේ අය ඇවිල්ලා ඉන්නවා කියලා. මේ ගෑනු ළමයා සිගරට් බොන හින්දා තමයි එයාගේ පෙනාලු නරක් වෙලා තියෙන්නේ. මෙතනදී මෙයාලා රගුගෙන් අහනවා ඔයාලට අපෙන් මොනවද වෙන්න ඕනේ කියලා. මෙතනදී රගු කියනවා එයාගේ අම්මා සිගරට් බොනවට කැමති නෑ. ඒ නිසා සිගරට් බොන්න එපා කියලා රගු මෙතනින් නඩාගෙන යන්න යනවා. ඉතින් රගු ගෙදර හැම වැඩක්ම ඉවර කරලා රගු පිළිවෙලකට රැවුල කොණ්ඩේ කපාගෙන රස්සාවක් හොයාගෙන යනවා. කොහොමරි රගු ආයෙත් ගෙදරෙද්දි අර ගෑනු ළමයා ඇවිත් රගුට කතා කරනවා. ඉතින් මේ ගෑනු ළමයාගේ නම තමා අනීතා. අනීතා ඇවිත් රගුට කියනවා අපේ තාත්තට කම්පැනි එකක් තියෙනවා හෙට ගිහිල්ලා තාත්තව හම්බ වෙන්න එයා ඔයාට ජොබ් එකක් දෙයි කියලා. ඉතින් කොහොම හරි අනීතාගේ තාත්තගේ කම්පැනි එකේ ජොබ් එකක් හම්බ වෙලා කාලයක් රගු මෙහෙ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ රගුට කරන්න ලොකු ප්‍රොජෙක්ට් එකකුත් හම්බ වෙනවා. රගුවරන් කොස්ට් එක අඩුවෙන් දාපු නිසා රගුරන්ට ටෙන්ඩර් එකක් හම්බ වෙනවා. ඉතින් රගුලට මේ ටෙන්ඩර් එක හම්බුන නිසා කන්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න තවත් කම්පැනියක් මෙයාලා එක්ක තරහනුයි ඉන්නේ. රගුට මේ ප්‍රොජෙක්ට් එක හම්බුන නිසා පවුලේ හැමෝම සතුටු වෙනවා. ඉතින් මෙහෙම ඉද්දි ශාලිනී රගුයි දෙන්න ආදරය කරන්නත් පටන් ගන්නවා. ටික කාලයක් යද්දි රගු ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගන්නවා. ප්‍රොජෙක්ට් එක කරන අතරමඟදී රගු දැනගන්නවා එයාට හම්බෙන බඩු බාල දේවල් කියලා. මේක නිසා රගු මෙතන වැඩ නවත්තලා කියනවා බාල බඩු අරන් ගිහිල්ලා හොඳ බඩු එවන්න කියලා. ඉතින් මේ බාල බඩු එවලා තියෙන්නේ ටෙන්ඩර් එක ගන්න බැරුව හිටිය කම්පැනි එකක්මයි. රගු එක්ක තියෙන තරහට තමා මෙයාලා බාල බඩු එවලා තියෙන්නේ. ඉතින් අරුන්ලගෙන් බඩු ගන්නේ නැතුව වෙන තැනකින් බඩු අරගෙන රගුරන් ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගන්නවා. මෙතන රගුරන් එක්ක වැඩ කරන ගොඩක් අය අරුන්ට උදව් කරන අයයි ඉන්නේ. ඉතින් දවසක් රගුවරන් දැනගන්නවා රගුවරන්ගේ ප්ලෑන් එකට නෙවෙයි බිල්ඩින් එක හැදෙන්නේ කියලා. ඒ ගැන හොයලා බලද්දි රගු දැනගන්නවා අරුන්ගේ ප්ලෑන් එකකට තමා බිල්ඩින් එක හැදෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම අරුන් මෙතෙන්ට ඇවිල්ලා රගුට කියනවා බිල්ඩින් එක ආයෙ කඩලා හදන්න ගියොත් ලොකු ගාණක් යනවා කියලා. ඔයාට කරන්න බැයි නම් මට දීලා අයින් වෙන්න කියලා කියනවා. ඒත් ඉතින් රගු අරුන්ව ගණන් ගන්නේ නැතිව බිල්ඩින් එක කඩලා ආයෙ එක හදන්න පටන් ගන්නවා. මේක නිසාම රගු එක්ක වැඩ කරන ඉංජිනියර්ස්ලට දෙගුණයක් පඩි දෙන්නම් කියලා අරුන්නේ අලවේ යා ළඟට ගන්නවා. ඉතින් රගු ප්‍රොජෙක්ට් එක කරන තැනට ගියාට පස්සේ තමයි දැනගන්නේ වැඩ කරන්න කවුරුත් නැහැ කියලා. ඉතින් මේකට හොඳටම අවුල් ගහලා රගු ගෙදර යනවා. ඉතින් ගෙදර ගිහින් ඉද්දි රගුට මතක් වෙනවා එයා ජොබ් එකක් කරන්න කලින් එයා කරපු රැකියා විරහිත උපාධිධාරියෝ කියලා Facebook group එකක් තියෙනවා කියලා.
ඉතින් මේ ගැන කියලා රගුවරන් VIP ගෲප් එකට වීඩියෝ එකක් දානවා එයාගේ ප්‍රොජෙක්ට් එකට ඉන්ජිනියර්ස්ලා ගොඩක් ඕනේ කියලා. ඉතින් පහුවදා රගු ප්‍රොජෙක්ට් එක කරන තැනට වෙලා ඉද්දි රගුගේ උදව්වට බස් වලින් ඉන්ජිනියර්ස්ලා ගොඩක් එනවා. ඉතින් අරුන්ට මේක ගැන ආරංචි වුණාට පස්සේ එයාට ගොඩක් තරහ යනවා. ඉතින් තරහා ගිහින් ඉන්න අරුන් දවසක් මෙයාලා වැඩ කරන තැනට මැරෙව වගේක් එවලා හැමෝටම හොඳටම ගහනවා. හැමෝටම මේකෙන් තුවාල වෙන නිසා හැමෝම හොස්පිටල් ඇඩ්මිට් කරනවා. මෙයාලා හොස්පිටල් එකට ගියාට පස්සේ දැනගන්නවා එයාලගේ එක ඉංජිනේර් කෙනෙක් ICU එකේ ඉන්නේ කියලා. මේක නිසා රගු යනවා අරුන්ගේ තාත්තාගේ ඔෆිස් එකට. රගු මෙතනට ඇවිල්ලා අරුන්ගේ තාත්තාට කියනවා අරුන් කරපු දෙයට හැමෝගෙන්ම සමාව ගන්න කියලා. අරුන්ගේ තාත්තා මෙතනදී කියනවා මගේ පුතා සමාව ගන්නෙ නෑ. ඇයි ඔයා මොනවා කරන්නද ගහන්නද කියලා. ඒත් එක්කම රගුවරන් අරුන්ට කනට ගහනවා. ඉතින් ඊට පස්සේ අරුන්ගේ තාත්තා රගුවට කියනවා ඔය අරුන්ට ගහපු එකේ ඉඳන් හැම දෙයක්ම CCTV කැමරාවල රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් රගු මෙතනට එද්දි CCTV වැඩ කරන්නේ නැති වෙන උපකරණෙකුයි පෑනක හංගපු කැමරාවකුයි අරගෙන ඇවිල්ලායි තිබුණේ. අරුන් වරද පිළිගත්ත එක රගුගේ කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා කොල්ලොන්ගෙන් සමාව ගත්තේ නැත්නම් මේවා එළියට දානවා කියලා රගු මෙතනින් යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා රගුලා ඉන්න හොස්පිටල් එකට ගිහිල්ලා අරුන් රගුලාගෙන් සමාව ගන්නවා. මේ වෙලාවෙම රගුලා දැනගන්නවා ICU එකේ හිටපු ඉංජිනේරුවටත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් අන්තිමේදී රගුලාට පුළුවන් වෙනවා මේ බාරගත්ත ප්‍රොජෙක්ට් එක ලස්සනට ඉවර කරන්න. ඉතින් මේකේ ඕපනින් එකට රගු යන ගමන් ඉද්දි මැරයෝ ටිකකුත් එක්කන් අරුන් රගුට ගහන්න එනවා. ඒත් රගුව මෙතන ඉන්න හැමෝටම හොඳටම ගහලා අරුන්වත් එක්කන් ඕපනින් එකට යනවා. ඉතින් මේ විදිහට තමා 2014 දී රිලීස් වුණ VIP ගැන ලස්සන මූවි එක අවසන් වෙන්නේ. අද අපි ඔයාලට ගෙනාව මූවි එක හොඳයි නම් ලයික් කරලා ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ මූවි රිවිව් අපේ YouTube channel එකෙන් බලන්න කැමති නම් channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් දවසක හමුවෙමු මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින්. හැමෝටම සුබ දවසක්.